හැලෝ යාළුවනේ කොහොමද? සාදරයෙන් පිළිගන්න අපේ වර්ල්ඩ් ගව් YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝෙන් අපි බලන්න යන්නේ අතුරුදහන් දුම්රිය ගැනයි. දුම්රියකින් ගමනක් විමනක් යන්න අපි කවුරුත් ගොඩක් ආස කරනවානේ. ඉතින් ඒ විදිහට දුම්රියක ගමනක් යන්න ගොඩක් අය ආස කරන්නේ. මේ දුම්රියෙන් ගමනක් යනකොට ඒක තියෙන්නේ වෙනම ලස්සනක්. ඉතින් මේ විදිහට දුම්රියකින් ඔයා ගමනක් යනකොට ඒ දුම්රිය එකපාරම අතුරුදහන් වුණොත් ඔයා මොකද කරන්නේ? ඉතින් ඒ විදිහට ඇත්තටම මේ ලෝකෙ දුම්රිය අතුරුදහන් වෙලා තිබෙනවා. ඉතින් වර්ල්ඩ් ගවේෂක අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ විදිහට අතුරුදහන් වෙච්ච දුම්රියක් ගැනයි. ඉතින් යාළුවනේ ඔයා තමත් වර්ල්ඩ් ගවේෂක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ඊට අපතෙන් තිබෙන නොටිෆිකේෂන් බටන් ක්ලික් කරලා අපි එක්වන්න කියන ගමන් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. එක්දස් නවසේ 11 වර්ෂයේ ජූනි මාසයේ 14 වෙනිදා සැනේනිය දුම්රිය සේවා සමාගම විසින් ඔවුන්ගේ නවතම දුම්රිය හඳුන්වා දීම සඳහා එක විශේෂ දුම්රිය ගමන් වාරයක් සූදානම් කරලා තිබුණා. ඉතින් මේ දුම්රිය ගමන් වාරය සඳහා ඔවුන් ආරාධනා කරලා තිබ්බේ රටේ හිටපු ධනවත් ප්‍රභූ පන්තිවල අයට. ඉතින් එදා හවස මේ දුම්රිය සීමිත මගී පිරිසක් සමග ගමන් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේ දුම්රිය ගමන් කරපු මගී පිරිස වටපිටේ සුන්දරත්වය විඳින ගමන් කරලා තිබෙනවා. ඉතින් මේ දුම්රිය කෙමෙන් ලොම්බට් කඳුවැටිය හරහා වැටුණු උමන් මාර්ගය වෙතට ලං වුණා. ඉතින් මේ දුම්රිය මේ උමන් මාර්ගයට ඇතුල් වෙන්න කලින් මේ දුම්රිය වේගය අඩු වෙලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ මේ දුම්රිය මේ උමන්ගේ අසර ඇතුල් වුණාට පස්සේ එකපාරම මේ දුම්රිය අතුරුදහන් වෙලා ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ දුම්රිය ගමන් කරපු දෙන්නේ මේ දුම්රිය එක අසාමාන්‍ය දෙයක් වෙනවා කියලා දැනගෙන මේ දුම්රිය උමංගේට ඇතුල් වෙන්න හදනවත් එක්කම ඒගොල්ලෝ කෝච්චියෙන් පැනලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ මේ සිද්ධිය ගැන මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඉතාලි පුවත්පතකට කියලා තිබෙනවා. ඉතින් ඒ පුද්ගලයා කියපු දේ තමයි යාට මේ දුම්රිය මේ උමන් මාර්ගයට ඇතුල් කරන්න හදනවත් එක්කම කළු දුමාරයක් මැද්දෙන් එක සද්දයක් ඇහිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔහු දැකලා තිබෙනවා සුදු පැහැති දුමාරයක් මේ කෝච්චිය පැත්තට එනවා. ඉතින් මේ කෝච්චිය පැත්තට ආපු සුදු පැහැති දුමාරය එක පාරම මේ කෝච්චිය වෙලාගෙන තිබෙනවා. ඉතින් මේ සුදු පාට දුමාරය මේ කෝච්චිය වෙලා ගන්නවත් එක්කම කෝච්චියේ පළමු මැදිරිය අතුරුදහන් වෙලා තිබෙනවා. ඉතින් මේක දැකපු මොහුට ගොඩක් බය හිතලා තිබෙනවා. ඉතින් ওই වෙලාවේ කෝච්චියේ ඉතුරු පෙට්ටි ටික ගොඩක් හැමින් ගියපු නිසා මේ සිද්ධිය දැකපු පුද්ගලයා කෝච්චියෙන් එළියට පැනලා තිබෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මොහු දැකලා තිබෙනවා කෝච්චියෙන් එළියට තවත් කෙනෙක් පනිනවා. ඉතින් මෙතෙන් වෙනකන් විතරයි මේ සිද්ධිය දැකපු පුද්ගලයාට මතක තිබිලා තිබෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ උමග පුරාම මේ දුම්රිය හොයලා තිබෙනවා. නමුත් පුදුමයට කාරණාව නම් මේ කෝච්චියේ පොඩිම හරි කෑල්ලක්වත් හමු වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ මේ පැත්තේ මිනිස්සු ගොඩක් බීතියට පත් වෙලා තිබෙනවා. ඉතින් මේත් එක්කම මේ සිද්ධිය ගැන ඉතාලිය පුරාම පැතිරිලා ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේකට බීටපත් වුණාට පස්සේ ඉතාලි ජාතකයන් කෝච්චිවල යන එකත් නතර කරලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ රජය විසින් කරලා තිබෙන්නේ මේ උමම් මාර්ගය වහලා දාලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ගොඩක් පුද්ගලයෝ ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒ අතරින් ගොඩක් අය මේ දුම්රිය භූතයන් විසින් පැහැරගත්තා කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේම මේ දුම්රිය කාලය හරහා ගමන් කරා කියලා සමහර අය කියන්න පටන් ගත්තා. ඉතින් මේ පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? ඇත්තට මේ දුම්රිය අතුරුදහන් වුණාද? එහෙම නැත්නම් මේක මිත්‍යා කතාවක්ද? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තමත් වර්ල්ඩ් ගවේෂක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ඊට අපතෙන් තිබෙන නොටිෆිකේෂන් බටන් එක ක්ලික් කරලා අපි එක්වන්නේ කියන ගම ශාල්මන් අදට ගිහින් එන්න ඔබට සුබම සුබ දවසක්.